said to the disciples, "Be of good cheer, it is I, do not fear." ඉතින් අපි විවේක කාලයට කලින් කිව්වා අපි ප්‍රීතිය ගැන ඉගෙන ගන්න යනවා කොහොමද අපි ධෛර්යවත් ඉන්නේ කියන එක ඉගෙන ගන්න යනවා කියලා. We were studying in Matthew chapter 14, අපි 20 onwards. මතේ සුබ ආරංචියේ 14 වෙනි පරිච්ඡේදයට The disciples are full of fear. ගෝලයන් බයෙන් අධික ප්‍රීතියකින් හිටියා. And Jesus says to them, "Be of good cheer." ජේසුස් වහන්සේ ඔවුන්ට කිව්වා ධෛර්යවත් වන්න කියලා. When will a person have cheer? When will a person have joy? සමහර මම අහනවා කෙනෙකුට ධෛර්යමත්ව ඉන්න ප්‍රීතියෙන් ඉන්න පුළුවන් වෙන්නේ මොන වගේ අවස්ථාවලද කියලා. Just before the break we studied that Jesus is the author and finisher of our faith. අපි ඊටකට කලින් ඉගෙන ගත්තා උන්වහන්සේ තමයි ඇදහිල්ලේ කර්තෘවරයාණන් සහ පරිපූර්ණකයාණන් කියලා. And this morning I was sharing you the testimony of my mobile. The cab driver came and delivered the mobile just now. Praise God. උදෑසන මම මගේ ඇදහිල්ලේ ප්‍රකාශයක් කරා මට අද අනිවාර්යයෙන්ම මගේ දුරකථනය හම්බ වෙනවා කියලා. Hallelujah. ඔබ ඉස්සරහදීම ඒ මගේ ඇදහිල්ලේ වාක්‍යය උන්වහන්සේ සනාථ කරලා. Praise God. Praise God. So when he said be of good cheer, what Jesus means is when you have received his word, ඉතින් උන්වහන්සේ අපිට කියන්නේ ධෛර්යමත් වන්න කියලා. ඒ ධෛර්යමත්කම අපිට ලැබෙන්නේ උන්වහන්සේගේ වචනය අපි අයිති කරගත්ත that වෙලාවට. word has the ability and the capacity to do impossible things possible to you. අපිට නෙවෙයි ඒ ධෛර්ය වෙන්න ශක්තිය තියෙන්නේ. ඒ වචනයටයි අප තුල ඒ ධෛර්යමත්කම ඇති කරන්න පුළුවන් වෙන්නේ. And then he gives us an example of himself, Jesus sharing his example about himself, that he would do what his father would tell him to do. ඉතින් ජේසුස් වහන්සේම මෙතන අපි ධෛර්යමත්ව සිටින්න ඕනේ කොහොමද කියන එක කියනවා. ඒ අපිට ප්‍රීතිය ඇති වෙන්නේ මගේ පියාණන් වහන්සේ කියන කොයියම් දෙයක් වුවත් කරන කොටයි කියලා ජේසුස් වහන්සේම ප්‍රකාශ It was his father's will for Jesus to go to the cross. ඉතින් ජේසුස් වහන්සේගේ පියාණන් වහන්සේගේ කැමැත්ත තමයි උන්වහන්සේ කුරුසයක මිය යෑම. And this cross was not very simple. He would go through terrible pain, sorrow, torture and all this. ඉතින් කුරුසය කියන්නේ නිකන් ලකුණක්වත් වචනයක්වත් නෙවෙයි. උන්වහන්සේ දැනගෙන හිටියා කොතරම් දුකක් මේ ඇතුළාන්තයේ උන්වහන්සේට දරන්න වෙනවද කියන එක. And we find Jesus fighting this battle in the Garden of Gethsemane. අපි දකිනවා ගෙත්සෙමනි උයනේදී කොහොමද උන්වහන්සේ මේ සටන් කරන්නේ මේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට Satan කරගෙන. putting extreme pressure on Jesus and telling him not to go to the cross. සාතන් ඒ වෙනකොට උන්වහන්සේට පීඩනයක් දෙමින් හිටියා ඔබ ඔය කරන්න යන්න දේ ඔබට කරන්න නොහැකි. Satan putting pressure on Jesus so that he would no longer be fixed on the Father's will or the Father's word. සාතන් ඔහුව පීඩනයකට පත් කරමින් හිටියා. ජේසුස් වහන්සේ තමන් වහන්සේගේ පියාණන්ගේ අරමුණෙන් පියාණන්ගේ සැලැස්මෙන් තවදුරටත් ඉදිරියට නොයා ඒ සැලැස්මෙන් ඉවත් වන පිණිස. In that pressure we see Jesus praying to the Father 3 times, asking the Father to take this cup of suffering away from him. අපි මේ තීරණයට යන්නේ කොහොමද? මොකද සුභාරංචි අපිට පෙන්නනවා ජේසුස් වහන්සේ තුන් සැරයක් මේක පුළුවන් නම් මගෙන් අහක් කරන්න කිය තුන් වතාවක් දෙවියන් වහන්සේට කතා කරනවා. He was extremely depressed. The Bible says he sweated blood. උන්වහන්සේ කොච්චර පීඩනයකට අපහසුතාවයකට පත් වුණාද කියනවා නම් උන්වහන්සේට ලේ දහඩිය ගැලුවා කියලා වචනය කියනවා. Why does this unbelief come? ඇයි අපිට මේ අවිශ්වාසය මේ අපහසුකමට අපිපත් වෙන්නේ? Hallelujah. Hallelujah. When things don't happen my way, there comes fear. දේවල් අපි බලාපොරොත්තු වෙන විදියට අපිට ඕන විදියට සිදු නොවෙනකොට තමයි මෙන්න මේ අධෛර්යයට පත්වීමට අපි පැමිණෙන්නේ. Now Jesus has also got something happening in his life that is causing him to get into fear. දැන් ජේසුස් වහන්සේටත් අපි වගේම දේවල් වල යද්දී අපිට අධෛර්යයට පත් වෙනවා වගේ උන්වහන්සේත් මේ සිද්ධිය හරහා අධෛර්යමත් වෙමින් හිටියා. And what is that? මොකක්ද ඒ කියන්නේ? He's saying, take this cup of suffering away from me. ඒ අධෛර්යය පත්වීම කොච්චරද කියනවා නම් උන්වහන්සේ ඒකට අනුගත වෙමින් හිටියා. උන්වහන්සේ කිව්වා පුළුවන් නම් පියාණනි මේක
මගෙන් ඉවත් කරන්න. Is it the crucifixion? අපි බලමු දැන් දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ කිව්වේ මගෙන් මේක ඉවත් කරන්න කියලා මේ කුරුසයට යෑමමද කියලා. Is it the false condemnation? එහෙම නැත්නම් නිදොස් විදියට වැරදි කරුවකු කරනු ලැබුමද මේ ඉවත් කරන්නට කියලා උන්වහන්සේ මොන ගහන්නේ? Is it the insult, the shame, the rejection? එහෙම නැත්නම් මහා ජනකායගෙන් උන්වහන්සේ ප්‍රතික්ෂේප වීමද මේ උන්වහන්සේ මගෙන් ඉවත් කරන්න කියලා මොන ගහන්නේ? Is it death? එහෙම නැත්නම් උන්වහන්සේට විඳින්න වෙන මරණයද මේ ඉවත් කරන්න කියන්නේ කියලා. But none of this would cause Jesus into අපිට fear. හිතන්න පුළුවන් උන්වහන්සේ මේ ඉවත් කරන්න කියලා මොන ගහන්නේ මේ කුරුසය මේ ලැජ්ජාව කියලා. අපි හරි අපිට නෙමෙයි උන්වහන්සේ මගෙන් අහක් කරන්න ඔබ කැමති නම් මගෙන් අහක් කරන්න කියලා කියන්නේ මේ එකක්වත් නෙමෙයි කියලා. The cup of suffering that Jesus is talking about is that when he would hang on the cross, the Father God would take the sins of the world and put it into him. And that sin would qualify him now to be rejected by his Father, and his relationship with would be separated for the first time for all eternity. And that separation from his Father was the most painful thing for Jesus, and he was pleading to his Father, if there is any other way, let it be done, but please stop this separation from you. And the Father said, no, my son, you will have to go through this. And that's when Jesus agreed to his Father. එතකොට උන්වහන්සේ මේ දුක් ප්‍රාප්තිය මාගෙන් මේ කුසලානිය මගෙන් අහක් කරන්න කියලා කිව්වේ අපි හිතුවත් මේ කුරුසයට යෑම මේ කසපහර කෑම මේ ප්‍රතික්ෂේප වීම කියලා මේ හරියට අතුලාන්තයෙන් කියවන කෙනෙකුට තේරෙන්න ඕනේ උන්වහන්සේ කවදාවත් අත්දැක්ක නොදැක්ක තැනකට උන්වහන්සේට යන්න සිදු වෙන බව උන්වහන්සේ දැක්කා. උන්වහන්සේ දැනගෙන හිටියා මුළු ලෝකයේම පාපය දැන් මගේ මා මතට දෙවියන් වහන්සේ කියන්නයි යන්නේ මේ පාපය මංගාවට ආපු ගමන් මෙතුවක් කල මට පියාණන් වහන්සේ තීච්චක සම්බන්ධතාවය මගෙන් අයින් වෙනවා. උන්වහන්සේ කවදාවත් දැනගෙන හිටියේ නැහැ දෙවි පියාණන්ගෙන් වෙන් වුණාම පාපය වුණාම උන්වහන්සේ මොන වගේ අත්දැකීමකට යාවිද කියලා. ශුද්ධ වූ තනන් වහන්සේට උන්වහන්සේ මුල පටන් අග දක්වා දෙවියන් වහන්සේ මේ ශුද්ධ වූ ජේසුස් වහන්සේට මුළු මිනිස් සංහතියේම පාපය ආවම උන්වහන්සේට අවබෝධයක් තිබුණේ උන්වහන්සේ මොන වගේ වෙයිද කියලා. නමුත් උන්වහන්සේට තිබිච්ච එකම අවබෝධය තමයි පියාණන්ගෙන් වෙන් වෙන්න යනවා. ඉතින් උන්වහන්සේ කිව්වා මම ඔබේ සැලැස්ම ඉෂ්ට කරන්නම්. ඔබේ මිනිසුන්ව මුදා ගන්නම්. හැබැයි ස්වාමීනි ඔබ වහන්සේගෙන් පියාණනි මාව ඔබ වහන්සේගෙන් වෙන් නොකර මේක කරන්න බැරිද කියලා. අන්න ඒකයි උන්වහන්සේ කිව්වේ පුළුවන් නම් මේක වෙන විදිය සැලැස්මකට යමු. නමුත් මගේ කැමැත්ත නෙවෙයි ඔබ වහන්සේගේ කැමැත්ත ඉෂ්ට වෙන්න කියලා. Praise God. Praise God. That's why he says, he for the joy. How can he have joy when he does not want to be separated from his Father? දැන් උන්වහන්සේ කියනවා උන්වහන්සේට පියාණන් වහන්සේගෙන් වෙන් වෙන්න වමනාවකුත් නැහැ කියලා. නමුත් දේව වචනය පැහැදිලිව ප්‍රකාශ කරනවා උන්වහන්සේ කුරුසය දරාගත්තේ අධික ප්‍රීතියකින් කියලා. ඉතින් එතකොට උන්වහන්සේ අකමැති දේ කරන ගමන් ප්‍රීතියක් තියෙන්නේ කොහොමද? How can he have joy when he's going to suffer insult, abuse, torture? උන්වහන්සේ ප්‍රතික්ෂේප කිරීම වලට කසපහර වීමට හැමතැනම දරා ගන්න ගමන් උන්වහන්සේට දන්නවා ඒ බව දැනගෙන කොහොමද ප්‍රීතිය හදාගත්තේ. So he says, he for the joy of obtaining the prize that was said before him, obtaining the prize. The prize. එතකොට අයිතිවන දේ ලබා ගැනීමේ අරමුණෙන් තමයි උන්වහන්සේ ප්‍රීතියෙන් ගියේ කියලා. උන්වහන්සේ කුරුස ගත වීමෙන් ඒකෙන් එන අවුට්කම් එක, ඒකෙන් එන ප්‍රතිඵලය ගැන තියෙන අවශ්‍යතාවය, ඒක අයිති කරගන්නට තිබුණු උවමනාව නිසා. So obtaining the prize means Jesus was not looking at himself but to the prize that he would obtain. එතකොට උන්වහන්සේ තමන්ට විඳින්න
අවධානය යොමු කරලා තිබුණේ උන්වහන්සේගේ අවධානය සම්පූර්ණයෙන්ම යොදවලා තිබුණේ තමන් අයිති කරගන්න යන දේ ගැන. The Bible doesn't say obtaining the gift, but obtaining the prize. බයිබලයේ සඳහන් කරනවා උන්වහන්සේ ආශිර්වාදයක් අයිති කරගන්න එකක් ගැන නෙවෙයි උන්වහන්සේ මේ ඒ කියන්නේ ජාවේ ඒකයි අයිති කරගන්න උවමනාව තිබුණේ කියලා. ඉන්න වෙන මහිමය ගැන නෙවෙයි උන්වහන්සේ ફોකස් කරේ මේ මුළු මිනිස් සංහතියේම The gift is something that is free. මහිමය ඒක නිලයේ දෙන දෙයක් දීමනාවල් නොමිලේ දෙන දේවල්. A prize is where you have to perform to receive. නමුත් මිලය තමයි ඔබ ගෙවිය යුතු ගනුදෙනුව ඔබ දැමිය යුතු ඔබේ වැයවීම ඒ දේ අයිති කරගන්නට. And the prize was the salvation of the whole world. එතකොට මේ මිලය තමයි උන්වහන්සේ අයිති කරගන්න යන ඒ සම්පූර්ණ පූර්ණත්වය තමයි මුළු මිනිස් සංහතියේම ගැලවීම. Let me give an example. How many children you got? Two. Two. Now you went through 9 months. Yes. Now, did you have to keep your eyes focused on the pregnancy and not do anything that you like that will terminate the pregnancy? Yes. Now, what fun is there to suffer for 9 months? Yeah, because I knew the joy that when you get the baby, so focus was on. So the baby you can get a Barbie doll from the shop. But nothing like when you go through it. And that Barbie doll, you can play with the Barbie doll the whole day and no feeding, no changing nappies, nothing. No. And such beautiful hair, you can bring some bigger dolls, put them all around. No joy in return what I get when through a Barbie doll. Not like your own flesh and blood and the joy. Is it the joy that you are not only bringing this baby into the world, but also this baby will live a whole life and have a great future? Yes. So your focus was not on those 9 months, but your focus was bringing life into this world, to be a blessing to somebody, to this world. Yes. So, as long as your focus was there, Yes. okay, you had the joy, Yes. but at the same time a lot of pain. Yes. Okay, the baby got delivered and you said it's over. Yes. Then came wah, wah, the whole night. Yes. And your husband was the one who would carry the baby the whole night. Never. He- never. 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 Never, because he did the night shift, so he was not there. And I had to see to it that when he comes early part, like sometimes 2 in the morning, so now I'm full nervous that the baby will cry. Now he, poor fellow, he also can't sleep. So you got so you extreme. had one big baby and one small Exactly, baby. exactly. One big and one small. So you had to see that the small baby doesn't make the big baby cry. Exactly. So now you are mother of 2 babies. Yes. Then, yes, now Then- 3. By the okay. grace of God, he's becoming. Okay. That's So- my faith. Okay. Now the big baby had to sleep. Yes. Now when you know that this is the situation, why did you go for another baby? That's amazing. No answer for that. Because the joy of bringing life into this world. Yes. So to bring this joy, to bring this life, did you have to go through hardship? Yes. Yes. Indeed. But did you quit in between? There were times. Okay, that But was then when you, again- that was the time when you Yes. did not know Jesus. Yes, exactly. But then again, I knew that I had to come back and go through it. Okay, that was the time when you did not know Jesus. Exactly. And depression hit you. Yes. And you could not take it anymore. I could not take it. So the baby was causing now Exactly. problem to you, Yes. problem to the elder son. Exactly. That's your husband. Yes. Praise God. And now this baby was the main problem. Surely. So you wanted to finish the baby. Exactly. But during that time, somebody introduced you Jesus. Yes. Now, the problem was the same, the sorrow was the same, Yes. but the moment Jesus came into your life, the way of looking at things, Was changed. everything changed. Yes. Now, the same baby was no longer a threat, but a time to enjoy. Yes. And now you began to look after the baby,
The baby began to grow. Yes. Praise God. So Jesus turned your sorrow into joy. Now do you feel like killing your baby? Never. So Jesus actually taught you what is joy, Yes. even in the midst of pain Yes. and sorrow. Yes. So your mind was no longer on circumstance, your mind came onto Jesus. Yes. And that's when everything changed. Exactly. So in the midst of a hardship, if my mind is fixed on hardship, it will turn into sorrow. Exactly. But if my mind is fixed on Jesus, He will give me the strength, Yes. He will give me the joy, and He will also take that sorrow to a place where I have victory. Indeed. Isn't that true? Yes. So when Jesus was going through the hardship, He did not look at the hardship, He looked at us. Yes. So also when you were going through the hardship, Jesus was saying, look at me and see how I'm going to touch the child, how I'm going to touch your husband, how I'm going to touch you, and I'm going to change all this for you if you only focus on my word. Yes. Now, after how many years now? Past 7 years. After 7 years, what do you find the situation? Situation is now not only my 2 babies, now God is using me to bring other children for Him in the kingdom of God. So it has become. Now you're mother of how many children? I don't know. Now I have to count, sit and count how many. So many children you got. So many children. And some of them are grown up even 40, 50 years. Yeah, And much older than Yes. that. And they have also become your babies. Yes. And there's so much of joy to feed all of them. So much joy. And sometimes, you know, when you go to bed also, your spirit is not willing to sleep. If you can wake up and be a blessing to somebody, sometimes in other parts of the world also, you don't want to sleep. If you sleep, you think in vain that person. So you all the time you want to be up and help somebody. But was that your nature? Never from my nature, because I could not cope up when my child was crying, and I could not cope up when he was making such a noise because he was sick, and the depression that hit me, because it was the postnatal depression, and when my child cried, I held him like this, you know, I was totally out of control. That was my condition. I wanted my comfort zone. Whenever I am going out of comfort zone, I was not ready to accept it. That was my condition. Now, my comfort zone is no longer matters to me. Now you are in comfort zone. Now you are in comfort zone, but you are going out of comfort zone. But still I have joy. No, now you are Yes. comfortable. Yes. But at the same time, somebody abroad is Yes. in trouble. Yes. You can switch off the phone and go to sleep. Yeah, But I now- had the choice. But now Yes. you are saying, oh no, somebody needs me. Yes. So now you are going out of your way. Yes. Those days you were working 18 hours and you were depressed. Now 48 hours in one day. Yes. Not depressed. Never. Saying, God, can you give me some more babies? Exactly. Praise God. Praise God. So how did it change? By Focus. changing your focus. To the word of Word of Praise God. Praise God. Hallelujah. So the more a person looks at self, the more depressed he is. The more the person looks at Jesus, the more the person becomes blessed to be a blessing to others. Yes. Praise God. Praise God. Hallelujah. Hallelujah. So Jesus is saying, be of good cheer. ඉතින් දෙවියන් වහන්සේ කියන්නේ ධෛර්යමත් වන්න කියලා. Be of good cheer. අවධානය ඔබ වෙතට නම් කොයි වෙලේක හරි සිද්ධියක් ඇතුලේ ඔබේ අවධානය ඒ සිද්ධිය ඇතුලේ මැද ඉන්නේ ඔබ නම් මම කියනවා ඔබ ජීවිතේ කවදාවත් තෘප්තිමත් වෙන්න යන්නේ නැහැ. සිද්ධියක් ඇතුලේදී ඔබේ අවධානය ඒ සිද්ධිය ඇතුලේ මැද ඉන්න ඕනේ එක්ක ජේසුස් වහන්සේ. ඔබ මුලින්ම එන්න ඕනේ මේ ඔබ විඳින තත්වයේ මැද ඉන්නේ ඔබ නම් ඔබට මම බොහොම ආදරෙන් ඉල්ලලා හිටනවා. ඒක තමයි මගේ තත්වය උනේ. මං කියපු තත්වය ඇතුලේ සිද්ධියේ මැද හිටියේ මට ඕන වුණා මගේ පහසු තත්වයේ ඉන්න. මට ඕන වුණා රිද්ද ගන්න නැතුව ඉන්න. මට ඕන වුණේ මං හොඳින් ඉන්න.
හැබැයි ඒ ඊටපු තත්වයෙන් මං අවධානය වෙනතකට අරගෙන මගේ ජීවිතයේ මැදට මම ජේසුස් වහන්සේව අරගෙන උන්වහන්සේගේ වචනය තුල ගනුදෙනු කරනකොට මම කියන කෙනාට සම්පූර්ණයෙන්ම මැරිලා උන්වහන්සේ සහ වෙනත් පුද්ගලයෙක්ව මගේ ජීවිතයේ මැද තැනට ගේන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඔබ ජීවිතයේ සතුට, ප්‍රීතිය, සමාදානය භුක්ති විඳින්නට අවශ්‍යව සිටිනවා නම් නම්බර 1 පළවෙනි පියවර තමයි ඔබ මං ගැන හිතන එක. ආත්මාර්ථකාමී කියන කමෙන් අයින් වෙලා ජේසුස් වහන්සේව ඔබේ ජීවිතයේ මධ්‍යස්ථානයට අරගෙන එන්න, උන්වහන්සේගේ වචනයත් එක්ක ගනුදෙනු කරන්න, ඔබව නොහිතන තැනකට උන්වහන්සේව අරගෙන යන්න. Let's go back. Matthew 14:30. And when Peter saw the wind, now Peter was already in the water, he was already walking supernaturally by the power of Jesus, his word come. And when he saw the wind boisterous, he was afraid and was beginning to sink. So when he saw the wind, now all this time where was his eyes fixed on? Jesus. Now, where is our eyes fixed on when the pressure comes from situations and circumstances? එතකොට දැන් පේතුරු වතුර මත ඇවිදගෙන ගියා. ඔහුගේ මනස කියපු හැම දෙයක්ම ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේ එන්න කියලා කියපු වචනයෙන් මනස පුරවගත්තම, හදවත පුරවගත්තම ඔහු ඇවිදිමින් සිටියා. නමුත් එක ස්ථානයකදී ඔහුගේ මනස දෙවියන් වහන්සේගේ වචනයෙන් අයින් කරගෙන අවස්ථාවට මනස යොමු කරගත්තම ඔහු ගිලෙන්න ගත්තා. ඒ වගේ මේ වෙලාවේදී ඔබේ මනස යොමු වෙලා තියෙන්නේ කොහෙටද? උන්වහන්සේගේ වචනයටද? එහෙමත් නැත්නම් ඔබ ගමන් කරන ප්‍රශ්නය වෙතද? Pri, you shared your testimony and it was really good. ප්‍රියෝ, මේ සාක්ෂිය අපිව දැනුවත් කරා සහ අපිව ශක්තිමත් කරා. Those days your eyes were fixed on Jesus, a person named Jesus. You began to learn about him. ප්‍රී ඒ කාලේ දෙවියන් ජේසුස් වහන්සේ කියන කෙනා දැනගෙන ඉන්නේ නැති කාලේ ප්‍රීගේ සිද්ධිය අවස්ථාව ඇයට ජේසුස් වහන්සේ ගැන ඉගෙන ගන්න, ජේසුස් වහන්සේ කියන්නේ කවුද කියන කෙනාව ඉගෙන ගන්න අවස්ථාවක් සලසලා දුන්නා. After experiencing that miracle, surely you begin to know him. දැන් ඇය මුලින් ඇගේ අවස්ථාවේදී ඇය ජේසුස් වහන්සේ ගැන ඉගෙන ගනිමින් හිටියා. නමුත් ඇගේ සුවය අත්දැක්කට පස්සේ ඇය ජේසුස් වහන්සේව දැනගත්තා. Now that you were beginning to know him, did you still have to study the word or it was enough? දැන් ජේසුස් වහන්සේව අඳුනගත්තම, ජේසුස් වහන්සේව අත්දැක්කට පස්සේ ප්‍රී ඔයා අපිට ගන්න ඔයා අර ඉගෙන ගනිමින් හිටපු ඒවා නවත්තලා දැම්මද? මම දැන් ජේසුස් වහන්සේව දන්නවනේ කියන තැනකට ආවද? එහෙම නැත්නම් දිගටම ඉගෙන Now that you got such a big miracle, there were no more trials after that. Praise God. ඉතින් ඔයා එච්චරම ලොකු ආශිර්වාදයක් ලැබුවට පස්සේ තව මොන ප්‍රශ්නද ඔයාට එන්න තියෙන්නේ? ඒ හින්දා ඔයා දැනගත්ත දේ ඇති කියන තරකට ඔයා ආවද? Surely none of us are immune to trials. ඉතින් මම කියනවා ඉන්න කිසිම කෙනෙක් කිසිම විදියකින් ප්‍රශ්නවලට මූණ දෙන එකට ලැහැස්ති නොවීමක් නැහැ. ඕන වෙලාවක ඕනම කෙනෙක් ඕනම කරදරයකට වැටෙන්න පුළුවන් ස්ථානවල ඉන්නේ. Surely trials and troubles will surely come. පීඩාවල් ප්‍රශ්න ගැටලු අනිවාර්යයෙන්ම ඔබට එන්න යනවා ඉදිරියේදී. Are we going to be like Peter who kept looking at the trials? ඉතින් අපි දැන් මේක දැනගත්තට පස්සේ පේතුරු වගේ ප්‍රශ්නය දෙසම ඇසියුමන්නද කල්පනාව නැත්නම් ජේසුස් වහන්සේගේ වචනයට ඇසියුමන්නද කල්පනාව? Peter is already walking on the water. පේතුරු වතුර උඩ ඇවිදගෙන ගමන් කරමින් ඒක අද්දක දෙකයි හිටියේ. He has taken a lot of ground walking. ඔහු බොහෝ දේවල් කියන්නේ ඔහුට සිදු වුණා ඔහුගේ දැනුම ප්‍රතික්ෂේප කරන්නට, ඔහු එතකක්කල් අත්දැකපු දේවල් ප්‍රතික්ෂේප කරන්නට, ඒ කියන්නේ ඔහුට ඒ ගමන් කරන්නට, වතුර මත ගමන් කරන්නට බොහෝ දේවල් අත්අරින්නට සහ බොහෝ දේවල් කරන්නට සිදු වෙලා තිබුණා. ඔහු ඒක කරා. But is he now looking at the situation? දැන් මෙහෙම කරමින් යන වෙලාවේදී එක පාරටම මොකද පේදුරුට උනේ? අච්චර දේවල් කරලා ඇවිදගෙන ගියත් එක පාරටම ඔහුගේ අරමුණ ඒ සිද්ධියට ඒ කුණාටුව වෙතට යොමු වුණා. So the next time we are afraid, we must ask a question. Are my eyes fixed on God's word or are my eyes fixed on my situations? ඉතින් කොයි වෙලාවක හරි ඔබ ජීවිතේ බීතිය කියන එක ඔබට අත්දකින්න හම්බ වුණොත්
හොඳට මතක තියාගන්න මේ බීතිය කියන එක ඇවිල්ලා තියෙන්නේ මම මගේ මනස දකින්න දෙයට සිද්ධියට ફોકસ කරාම අරමුණු කරගත්තම උන්වහන්සේගේ වචනයෙන් මගේ අරමුණ බැහැර කරාම. So Peter began to sink. ඉතින් පේදුරු ඔන්න ගිලෙන්න පටන් ගත්තා. So how long does it? ඉතින් හිතන්න ඇවිදගෙන ගියපු පේදුරු බොහොම ශනේකින් කොච්චර වෙලාවක් යනවද අපිට ගිලෙන්න කෙනෙකුට Thought gets off from Jesus to anything other than Jesus, we are sinking. ඉතින් මං කියනවා ජයයක් ගත කරමින් යන කෙනෙකුට එක මොහොතයි යන්නේ ඒ ප්‍රශ්නයකට පීඩාවකට භාජනය වෙන්න ඒ කොහොමද දෙවියන් වහන්සේගේ වචනයෙන් ඔබ මොහොතද ඔබේ අවධානය අයින් කරගලා ඒ ප්‍රශ්නයට පීඩාවට යොමු කරන්නේ ඔබ කොතෙකුත් අවස්ථාවන් වල ජයග්‍රාහීව ගත කරන්නේ නැති ජයග්‍රාහී ජීවිත ගත කරන්නේ නැති බාධාවල් පීඩාවල් ජය ගන්න නැති නමුත් යම් තැනක ඔබට පුළුවන් වුණොත් ඔබට අවස්ථාවක් ලැබුණොත් ඔබේ අවධානය වචනයෙන් සිද්ධියට ගන්න අන්න ඒ තැන ඔබ කොච්චර ජයග්‍රාහීුණාට කලින් ඒ තැනදී ඔබ ගිලෙන්න යන බව මතක තියාගන්න. Jesus, he began to cry out and say, Jesus, save me. Lord, save me. Immediately Jesus stretched forth his hand and caught him and said, listen to this. Oh, you of little faith, why did you doubt? Walks on water. Now why did Jesus call him little faith? That little faith was the duration of faith that Jesus, that Peter was walking on. ඉතින් හොඳට මතක තියාගන්න මේ අවස්ථාවේදී ජේසුස් වහන්සේ කියන්නේ ඇදහිල්ල හීනයි කියලා අර දුෂ්ටාත්මයෙන් හිටපු දරුවගේ තාත්තට කියපු ඇදහිල්ල නෙවෙයි. ඔහු කිව්වේ දෙවියන් ජේසුස් වහන්සේට ඔබට හැකි නම් මේක කරන්න කියලා. නමුත් පේදුරුට තිබුණේ ඒ වගේ ඇදහිල්ලක් නෙවෙයි. පේදුරු කිව්වා ස්වාමීනි ඔබ නම් මට එන්න කියන්න. तोर पेदुरुන්ට පුළුවන් වුණා මෙතුවක්කල් ඔහු අධ්‍යක්ෂ දෙයට වඩා විශ්මයජනක දෙයක් කරන්න ඔහු වතුර මත ඇවිදගෙන ගියා. නමුත් ජේසුස් වහන්සේ කියනවා ඇදහිල්ල හීනයි කියලා. එහෙනම් මේ අර තාත්තට කියපු හීනකම නෙවෙයි මෙතන කියන්නේ ඔබේ පවත්වන කියපු කාල පරිච්ඡේදය ගැනයි උන්වහන්සේ කතා කරන්නේ. Do we also go through this system called little faith? ඉතින් මෙන්න මේ ඇදහිල්ල හීනකම ඒ කියන්නේ අපේ ඇදහිල්ලේ කාල පරාසය අඩුවක් තියෙනවා නේද? අපි ප්‍රශ්නයක යනකොට ඇදහිල්ලෙන් ගිහිල්ලා යම් තැනකදී අපි ඇදහිල්ල නැති කර ගන්නවා නම් ඒකත් අපි හදාගත යුතු ගොඩනැගිය යුතු තත්ත්වයක්. So do we have problem with faith or little faith? එතකොට අපි බලමු අපිට faith එක ගැන ප්‍රශ්නයක්ද තියෙන්නේ නැත්නම් අපිට පොඩි ඇදහිල්ලක්ද තියෙන්නේ? Because the faith to move mountains, Jesus said it is as small as a mustard seed. ජේසුස් වහන්සේ කියන්නේ ප්‍රමාණය ගැන සැලකුවොත් ඔබට අබ ඇටයක තරම් කුඩා ඇදහිල්ලක් තිබුණත් මහා විශාල කන්දක් ඉවත් කරන්න පුළුවන් කියලා. But even though we have mountain moving faith, is our faith strong or little? අපිට මේ කඳු පහ කරන ඇදහිල්ල මේ පොඩි එකක් වුණත් අපේ මේ ඇදහිල්ල පවත්වන කාලය ගැන නේද මේ ප්‍රශ්නය තියෙන්නේ. Hallelujah. Hallelujah. So when we have little duration of faith, it will end up with doubt, and what we were supposed to achieve by faith, we will not be able to achieve it. ඉතින් මේ ඇදහිල්ල අපි දේව වචනයට මූණ දීලා යනකොට ඇදහිල්ල ගොඩනගන් යන වෙලාවේදී කොයි වෙලේද අපි සිද්ධියට අපේ අරමුණ ගන්නෙ අන්න එතනදී අපේ ඇදහිල්ල පවත්වාගෙන යන කාල පරයසය තුල අපේ ඇදහිල්ල හීන වෙලා අපි සැක කරන තැනකට එනවා. මෙන්න මෙතනයි අපි. So we saw the little faith. Now let us see another incident, weak in faith. හරි දැන් අපි දැනගත්තා ඇදහිල්ල හීන කියලා කියන තැන කාල පරාසයත් එක්ක තියෙන ඇදහිල්ල හීනකම. දැන් අපි බලමු little faith.
කුඩා ඇදහිල්ලක් ගැන කතා කරන අවස්ථාවක් ගැන. Do we get weak in faith? අපි ඇදහිල්ලෙන් දුර්වල වෙන තැන් තියෙනව නේද? So let us look at Abraham. අපි බලමු ආබ්‍රහම් ගැන. Now we know that 17 Romans chapter 4:17 God spoke to him and said, I have made you father of many nations. අපි රෝම 4:17. රෝම 4 පරිච්ඡේදයේ කියනවා ආබ්‍රහම් තුමාට මම ඔබව ජාතීන්ගේ පියා කරලා තියනවා කියලා. We also know that Abraham, his heart and mind filled with God's word, in the presence of God, he believed in what God said. එතකොට අපි ඉගෙනගෙන තියෙනවා ආබ්‍රහම් තමයි ඇදහිල්ල පියාණන්. ආබ්‍රහම් තුමා හැම වෙලේම දේව අභිමුඛයේ හිටියා සහ දෙවියන් වහන්සේ කියපු හැම දෙයක්ම ආබ්‍රහම් විශ්වාස කරා කියලා. He believed that God is a God who gives life to the dead. ආබ්‍රහම් තුමා දැනගෙන හිටියා අත්දකලා තිබුණා මැරිච්ච දේවල් වලට පවා ජීවනය ගෙනත් දෙන්න දෙවියන් වහන්සේ. So Abraham believed that even if my wife's womb is dead, God is able to bring life into that dead womb even at the age of 90. ආබ්‍රහම් දැනගෙන හිටියා අත්දකලා තිබුණා තමන්ගේ භාර්යාව ඒ වඳ කුස ඇතුලෙන් He also believed that God calls things. ඔහු තවදුරටත් විශ්වාස කරා දෙවියන් වහන්සේට නැති දේවල් ඇති කියන ඇති කරන්න පුළුවන් තත්වයකට. So God calls things which are not there, which are not seen, as though they are there. එතකොට දෙවියන් වහන්සේට හැකියාවක් තියෙනවා නැති දෙයක් ඇති තත්වයට පත් කරන්න හරියට ඒක මේ මොහොතේ මෙතන තියෙනවා වගේ. So supposing a person is blind, so Jesus would not say he is blind or she is blind, he would say receive sight. So what he could see is blindness, he would not speak that, but he would call healing to come into this blind eyes and heal the person. හරි මේක තේරුම් ගමු. දැන් දෙවියන් වහන්සේ දැන් අන්ධකාරය පොළව හිස්ව පාළුව තිබුණා අන්ධකාරය තිබුණා. නමුත් උන්වහන්සේ කවදාවත් කිව්වේ නෑ අන්ධකාරය තියෙනවා ඒ නිසා ආලෝකය එන්න කියලා. උන්වහන්සේ අන්ධකාරය දැක කිව්වේ ආලෝකය වේවා කියලා. ඒ වගේම යේසුස් වහන්සේ අන්ධ මිනිසෙක් දැක්කම කවදාවත් කිව්වේ නෑ ඔබ අන්ධයි නේද? දැන් ඔබ පෙනීම ලබන්න කියලා. දෙවියන් වහන්සේගේ ක්‍රමය තමයි නැති දේවල් තියනවා විදියට එළියට දානවා. ඒ කියන්නේ උන්වහන්සේ කියන්නේ ඔබ පෙනීම ලබන්න. කවදාවත් මේ දකින්න දේ, පේන දේ, තියන දේ ගැන නෙවෙයි උන්වහන්සේ කතා කරේ නොදකින්න දේ. නැති දේ එළියට දැම්මා. අන්න ඒකයි උන්වහන්සේගේ ක්‍රමය. ඉතින් ඒකම අපිත් කළ යුතු වෙනවා. So if you are weak, what will you call? I am weak. But what will God call? You are strong. ඉතින් ඔබ දුර්වල නම් ඔබ නිතර කියයි ඔබ දුර්වලයි කියලා. ඒක තමයි ඔබට තියෙන දේ. නමුත් දෙවියන් වහන්සේ නැති දේවල් ඇති විදියට කතා කරනවා. එහෙනම් ඒ කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ කියනවා ඔබ ශක්තිමත් කියලා. Now let's say you have very weak sight or you are blind. What will you say? I am blind, I have got a weak sight. What will God say? God will say, receive sight, you are healed. අපි කියමු දැන් කෙනෙකුගේ පෙනීම එතරම් යහපත් නැහැ. ඔහුට දුර්වල පෙනීමක් තියෙන්නේ කියලා. ඔබ දිගටම කියනවා නම් අනේ මගේ පෙනීම දුර්වලයි කියලා. ඒක නෙවෙයි දෙවියන් වහන්සේ කතා කරන ඇදහිල්ලේ ක්‍රමය. උන්වහන්සේ කියන්නේ ඔබේ තත්වය ගැන කිසිම විටක මුවින් එළියට දාන්න එපා. නැති දෙය එළියට ගමු. එහෙනම් ඔබ කිය යුත්තේ මට පෙනීම වර්ධනය වෙ යුතුයි. මම පෙනීම ලැබිය යුතුයි කියලා. When you don't have a job, you will go around saying to everybody, I'm jobless. What would God say? I got a fantastic job. I've got a fantastic salary. I got a fantastic future. ඉතින් ඔබේ ක්‍රමය තමයි ඔබට රැකියාවක් නැත්නම් මට රැකියාවක් නැහැ නමුත් දෙවියන් වහන්සේගේ ක්‍රමය ඒක නෙවෙයි. දෙවියන් වහන්සේ ඇති දේවල් ඇති විදියට කතා කරනවා. ඒ කියන්නේ මට ජොබ් එකක් නැති වුණත් කියන්නේ මට ජොබ් එකක් හම්බෙයි කියලා. එහෙම නෙවෙයි. උන්වහන්සේගේ ක්‍රමය ඇවිල්ලා
නැති දේ ඇති විදියට කතා කරා. දෙවියන් වහන්සේගේ නාමයෙන් මම රැකියාවක් ලබන්න යනවා. දෙවියන් වහන්සේගේ නාමයෙන් මගේ ජීවිතයේ දේවල් සැපිරෙන්න යනවා. උන්වහන්සේ මට සපයන්න යනවා. ඒකයි උන්වහන්සේ කතා කරන ඇදහිල්ලේ ක්‍රමය. Now somebody will say, can you show us how it is done? ඉතින් කාට හරි කියන්න පුළුවන් කියන්නකෝ පෙන්නලා දෙන්නකෝ මෙන්න මේ කරන ක්‍රමය මොකක්ද කියලා. Okay, Pri, you got a dog, the small one. What was his name? Jenny. ඔව් ප්‍රීගේ අර පොඩි බලු පැටියාගේ නම ජෙනි. So will you call Jenny come here or dog come here? දැන් අපි කියමු ප්‍රී කතා කරන්නේ ඩොග් මෙහෙට එන්න කියලාද නැත්නම් ජෙනි මේ එන්න කියලාද? You don't have Sri Lankan word for dog? බල්ලා. So why you are saying dog? did එතකොට ප්‍රී ජෙනි මේ එන්න කියලා කතා කරනවද නැත්නම් බල්ලා මේ එන්න කියලා කතා කරනවද? Sorry. So when you say Jenny come here, will Jenny come here? දැන් ජෙනි මේ එන්න කිව්වොත් ජෙනි එනවද? What about the big one? Bruno. Bruno. So when you said Bruno come here, would you come or you would say big dog come here? එතකොට දැන් ප්‍රීගේ ලොකු බාලගේ නම බෲනෝ. දැන් ප්‍රී බෲනෝට කතා කරන්න ඕන නම් කියන්නේ ලොකු බල්ලා මෙහෙ එන්න එහෙමද නැත්නම් බෲනෝ මෙහෙ එන්න කියලාද? බෲනෝ. Did he come? දැන් බෲනෝ කියලා කතා කරොත් බෲනෝ එනවද? So a person has no job, what will he say? Bruno come here? එතකොට රැකියාවක් නැති කෙනා කොහොමද කතා කරන්නේ? බෲනෝ මෙහෙ එන්න කියලාද? Or Jenny come here? නැත්නම් ජෙනි මෙහෙ එන්න කියලාද? What will he say, a person who has got no job? එතකොට රැකියාවක් නැති කෙනා කොහොමද ඒ රැකියාව ලබා ගන්නේ? රැකියාව තමන් වෙතට ගන්නෙ? Job come here? Praise God. It might look foolish, but listen. It might look foolish. I can give you examples of things that have happened in my life. Is God saying that He supplies all our needs? Did He say He supplies all our needs, all our luxuries? My God shall supply all my needs according to His riches, not mine, His riches in glory through Christ Jesus. එතකොට දැන් අපි මේක විහිළුවක් වගේ ඔබට හිතෙන්න පුළුවන් මම රැකියාවක් කිව්වා රැකියාව ළඟට එන්න කියලා. ඉතින් අපි ඔක්කොම ඒකට hina වුණා. නමුත් ඔබට මේක විහිළුවක් වගේ දැනුණා. මොකද උන්වහන්සේගේ වචනය කියනවා උන්වහන්සේ මගේ අවශ්‍යතා. ඒක කියන්නේ උන්වහන්සේ මගේ උවමනා හැමදේම මගේ හිතේ ආසාවල් කියලා මට අවශ්‍ය උන්වහන්සේ සපයන්නේ මගේ අවශ්‍යතාවය. ඉතින් රැකියාව කියන්නේ උන්වහන්සේ මගේ අවශ්‍යතාවයල් සපුරන්නේ උන්වහන්සේ Explain to you. This and nobody told me how I had a problem. I would take the big camera, fix it there, take the video shooting. So wherever I go, I have to search for somebody to teach them how to shoot in a camera. And many a time the recording would go wrong. So I began to pray to God and said, God, can you give me a solution for this? 6 hours non-stop, I was searching for a camera on the net.
පෙන්නනකම්. So I began to talk to this camera. දැන් මම අන්තර්ජාලයෙන් මේ කැමරාව දැක්කා. දැකලා මම මේ කැමරාවට කතා කරන්න ගත්තා. Come into my life. මේ කැමරාවට කිව්වා ජේසුස් වහන්සේගේ නාමයෙන් ඉක්මනට මගේ ජීවිතේට එන්න. Found that this camera is available only in US. මං දැන් Time it comes to India, it comes, the value becomes double. ගෙන්න ගන්න නම් මේ To you, එතකොට දැන් මම ඇමරිකාවට යන්න නම් UK, America. When I don't understand the language, it becomes a problem. It's from America, but I want to. Okay. ඕකේ දැන් තිබුණා එක්සත් රාජධානිය. ඉතින් මම දැන් දෙවියන් වහන්සේට කිව්වා මම එක්සත් රාජධානිය කලින් Hallelujah. So as I was speaking, somebody was coming from US. කියලා Thousand. How much did God say? 1,000 chairs came. Everything that I see, I have been calling those things to come into my life. ගෝව නගරේ දෙවියන් වහන්සේ මට දීපු ඥානකාන්ති සඳහා පාවිච්චි කරන ගෘහයක් තියෙනවා. මේකේ හැම දෙයක්ම මම ලබා ගත්තේ මේ විදියට කතා කරලා. මේකට මට පුටු අවශ්‍ය වෙලා තිබුණා 2000ක්. පුටු මම ඉතින් මේ පුටු 2000ට දැන් එන්න කියනකොට කෙනෙක් ඉදිරිපත් වුණා. ඒ කෙනා කිව්වා දෙවියන් වහන්සේ මට කතා කරලා ඔබට මෙන්න මේ වගේ අවශ්‍යතාවයක් තියෙනවා. මම ඒක ඉදිරිපත් වෙන්න ලෑස්ති කිව්වා. එතකොට මම ඇහුවා ඔබ පුටු කීයක් මට ගෙනත් දෙන්නද ලෑස්ති කියලා. එතකොට ඌ ඇහුවා ඔබට පුටු කීයක් ඕනද කියලා මට කියන්න. ඒ ගාන මම ඔබට ගෙනත් දෙන්නම් කියලා. ඉතින් මම කිව්වා පුටු 2000ක් කියලා. ඔහු එසැන 2000ක් මම වෙත ලැබෙන්නද? දැන් ප්‍රශ්න තියෙන්නේ මම පුටු 2000ට එන්න කිව්වා මං කැමරාවට එන්න කිව්වා ඔබ මොනවට එන්න කියලාද කතා කරන්නේ? Because remember, we are not God, but we are created like God. මතක තියාගන්න ස්වරූපයට The word and created. The day I understand this, then you and I will be speaking things and bring things into manifestation. ඔබ මේ න්‍යාය තේරුම් ගත්තොත් මවල තියෙන ස්වරූපයට ඔබට අවශ්‍ය දේවල් ඔබේ මුඛේ ඇරලා කතා කරාම ඒ දේවල් ඔබේ ජීවිතේට ලැබෙනවා කියන න්‍යාය ඔබ තේරුම් ගත්ත දවසට ඔබේ ජීවිතය දැනින තත්වයෙන් වඩා වෙනත් තලයකට එන්න යනවා ඔබේ ජීවිතයට ඔබ දේවල් ලබා ගන්න යනවා. Hallelujah. 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 So Abraham began to learn God's principle that God is a God who calls things that be not as though they were. So God called him Abraham when he had no children, but God called him father of many nations. එතකොට ආබ්‍රහම් තුමා ඉගෙන ගත්ත විදිය බලමු. ආබ්‍රහම්ගේ නම තිබුණා. නමුත් දෙවියන් වහන්සේ උන්ට කතා කරන්න ගත්ත ආබ්‍රහම් කියලා. ඒතර ආබ්‍රහම් තුමා කියන්නේ භාර්යාවක් හිටපු චරිතයක්. ඒ භාර්යාව වඳව ඉන්න වෙලාවේදී දෙවියන් වහන්සේ ඔහුට කතා කරන්නට ඔහුගේ නම වෙනස් කළා. ඒ පියා වෙන්න යනවා කියලා. ආබ්‍රහම්ට එතකොට තමනුවෙන් හිතන්න ඕනේ ජාතින්ගේ පියා වෙන්න තියා මට මගේ මගේ වයස අවුරුදු 80යි මගේ වයස අවුරුදු 90යි මම කොහොමද ජාතින්ගේ පියා? ආබ්‍රහම් ලෑස්තියෙන් හිටියා තමන්ගේ නම ජාතින්ගේ පියා කියන එකත් එක්ක එකඟ වෙන්න. මොකද උන්වහන්සේ ආබ්‍රහම් දැනගෙන හිටියා දෙවියන් වහන්සේ නැති දේවල් ඇති විදියට කතා කරලා ඒවා අපේ ජීවිතේ එළියට ගන්න පුළුවන් කෙනෙක් කියලා. Hallelujah. Hallelujah. And that's why he believed in God's principle and he began to apply it in his own life.
නිසයි ආබ්‍රහම් තුමා විශ්වාස කරේ සහ ඒ නිසයි ආබ්‍රහම් තුමා ඔහුගේ ජීවිතයේ ඒක still believed. එතකොට ආබ්‍රහම් තුමා ඒක විශ්වාස කරේ කොහොමද කියලා අපි ඉගෙන ගමු. ආබ්‍රහම්ගේ අවුරුදු 90ක් තිබුණා. කාන්තාව ජාතියේ පියා ජාතියේ අවුරුදු 90 තම නැති මට ඔබේ නම ජාති ලැජ්ජ නැති අවස්ථාවක්ද මොන බලාපොරොත්තුවක් නැති අවස්ථාවකද ඒ ක්‍රියාවට දාන්නේ තමන්ගේ නම ජාතින්ගේ කියලා පියා කියලා වෙනස් කරගන්නේ ඒ තමයි ආබ්‍රහම්ට තිබුණු ඇදහිල්ල මගේ ජීවිතයට ලබා දෙන්න පුළුවන් කියන බලාපොරොත්තුව විශ්වාසය. Okay, now let us see in the verse number 19, Romans 4:19. How do we get weak in faith? How do you get weak in faith? අපි බලමු කෙනෙක් දුර්වල වෙන්නේ කොහොමද කියලා. කියන්නේ රෝම 4:9. The verse 19, being not weak in faith, he considered not his own body now dead when he was about 100 years old, the deadness of Sarah's womb. පමණ වයස් ඔහුගේ ඇදහිල්ල කිසිසේත් Should not be weak in මේ අවස්ථාවක ආබ්‍රහම්ගේ ඇදහිල්ල හීන වෙන්න ඕනේ නේද? regarding giving birth to a son? මේ වගේ වයසක මේ වගේ තැන Old. එයාටත් දැන් His wife is 90, හරියට අවුරුදු 90ක් කිට්ටු වෙනවා. which is five senses. He knows, absolutely knows that's not possible. ඔහුගේ බුද්ධිය ඔහුගේ පංචේන්ද්‍රිය කතා කරලා කියනකොට මේකනම් කිසිසේත්ම වෙන්න බෑ. ඔබ ජාතින්ගේ පියා නෙවෙයි අනුතරමේ ඔබටයි කියලා පුතෙක්වත් ලබන්න බැරි තැනකයි ඉන්නේ කියලා. නමුත් ඔහුගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේ කියනවා නම් එය එසේ විය යුතුයි කියන තැන හිටියා. Don't get weak in faith. ඒක නා දුර්වල වෙන්නේ තමන්ගේ කියන දේ ගැන මෙනෙහි consider කියන වචනේ කියන්නේ සලකලා බලනකොට සලකා ඒ සලකලා බලන්න ගත්තොත් අන්න එතනදී අපි Considers what he sees, what he hears, what he feels. එතකොට consider කළා බලනවා සලකලා කියන තැනදී යම්කිසි කාරණා දෙකක් අවශ්‍ය වෙනවා. දෙවියන් වහන්සේගේ වචනේ එකක් කියනවා මගේ ශරීරය මගේ සිද්ධිය මට තවත් කතා කරනවා මම එනදී මට දැනෙන දේ අනුගත වුණොත් අන්න එතනදි තමයි මම තමන්ගේ පංචේන්ද්‍රියෙන් කියන දේ සලකන්නේ අන්න එහෙම තැනකදී මගේ ඇදහිල්ල දුර්වල වෙනවා. Do we අපි සලකනවා නේද අපේ ශරීරයේ අපිට කතා කරන දේවල් එක්ක අපි අනුගත do we consider our own ability? අපේ හැකියාවල් අපේ දීමනාවල් අපේ තාලන්ත සමග අපි අනුගත වෙනවා නේද? Do we consider our own talents and our own resources? අපේ තාලන්ත අපේ තියෙන දේවල් අපිට තියෙන වස්තුව ගැන අපි අනුගත වෙනවා නේද? Come on. And as long as considering, the word consider means to meditate on the good and the bad, and after all that discussion and all that meditation,
then come to a conclusion, final conclusion. The word consideration, I can give you a example. The prodigal son. On one side is working for the master, looking after the pigs and eating food. On the other side is also remembering his father's house, where there are servants there and their condition is better than his. So the Bible says, when he began to consider his father's house, he came to his senses and he began to say, I will go to my father's house. In the same way, when you and I consider God, then we come to our senses by saying, this is what the word of God says, this is what I'm going to believe, this is what I'm going to do from now on. Or what I hear and I feel. සලකනවා කියන වචනේ මම ඉස්සෙල්ලා පැහැදිලි කරා වගේ බ්‍රදර්ස්ලත් ඒක පැහැදිලි කරනවා මෙන්න අපි දන්නවා නාස්තිකාර පුත්‍රයා ගැන සලකනවා කියලා අපි කියලා බලන එකටපත් වෙනවා සලකලා බලන්න නම් මේ පැත්තයි කියලා එකිනෙකට වෙනස් වූ සිද්ධි දෙකක් ඇතුලේ අපි යම්කිසි සොයා බැලීමක් කරලා අවසාන නිගමනයකට එළඹෙනවා. අන්න ඒකට තමයි සලකලා බලනවා කියලා කියන්නේ. එතකොට මේක තවදුරටත් පැහැදිලි කරගන්න අපි යමු නාස්තිකාර පුත්‍රයාගේ කතාවට. නාස්තිකාර පුත්‍රයාගේ කතාවේ ඔහු අනිත් නැතුව තත්වය සහ ඔහු කලින් හිටපු තත්වය ගැන. දැන් එකිනෙකට වෙනස් වූ තත්වයන් දෙකක්. දැන් මේක මෙහෙම මෙනෙහි කරනකොට ඔහු අවසාන නිගමනයකට එනවා මං දැන් ඉන්න තත්වය මං කලින් හිටපු තත්වයට වඩා කොච්චර පහක්ද මගේ පියාගේ ගෘහයේ සේවකයොත් මට වඩා හොඳ තත්වයක ඉන්නවා කියලා නිගමනයකට එනවා. අන්න ඒ නිගමනයකට ආවම ඒ නිගමනයේ ඔස්සේ ඔහුගේ ක්‍රියාව වෙනස් කරනවා. ඉතින් අපිට සලකලා බලන්න නම් අවස්ථාවල් දෙකක් තියෙනවා. දැන් අපි දෙවියන් වහන්සේ අපිට කතා කරන්නේ අපේ ඇඟ අපේ ඉන්ද්‍රියන් කලබල බලන්න නෙවෙයි උන්වහන්සේ කියන දේ අපේ සිද්ධි කතා කරන්නේ නැතුව නිගමනයකට එන්න ප්‍රතික්ෂේප කරන්න මුදිය පවසන දේ ඉවත් කරලා උන්වහන්සේගේ වචනය විතරක් මගේ ජීවිතේ staggered not at the promise of God through unbelief. බයිබලයේ සඳහන් කරනවා කිසි විටකවත් ඔහු සෙලව ගත්තේ නැහැ උන්වහන්සේගේ වචනය ගැන තිබිච්ච විශ්වාසය. But he was strong in faith. ඔහු ශක්තිමත් වුණා තව දුරටත් ඔහුගේ ඇදහිල්ලෙන්. How does a person from weak in faith become strong in faith? එතකොට දැන් අපි බලමු දුර්වල ඇදහිල්ලක් තියෙන කෙනෙක් ශක්තිමත් ඇදහිල්ලක් කියන තැනට එන්නේ කොහොමද කියලා. The Bible says Abraham gave glory to God. බයිබලයේ කියනවා ඒබ්‍රහම් දෙවියන් වහන්සේව මහිමයට පත් කරමින් හිටියා කියලා. Giving glory to God means reminding myself about the great works of God. ඉතින් කෙනෙක් මහිමයට දෙවියන් වහන්සේව මහිමයට පත් කරන තත්වයක් කියන එක අපි කල්පනාවට ගමු. අපි හිතමු කෙනෙක් මෙතනට සාක්ෂියක් දරන්න එනවා. ඒ ඇවිල්ලා ඔහු දරාගත්ත දේවල් තනි දිගටම කතා කරනවා ඔහු ගියපු වේදනාව. කරලා අන්තිමේදී එක වචනයක් කියනවා දෙවියන් වහන්සේ මාව ගැලෙවුවා කියලා. අන්තිය ඇත්තේ විතරයි. එතෙක් වෙලා ඒක පත් කරේ. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ ප්‍රකාශ කරනවා උන්වහන්සේ කරපු දේවල්. ඒතර උන්වහන්සේ කරපු දේවල් මම ප්‍රකාශ කරන්නේ කොච්චර යම් කාලයක්ද අන්න එතක් කාලයක් උන්වහන්සේව මහිමයට පත් කරනවා. Hallelujah. Hallelujah. So when the testimonies were given, please, that other sister's testimony was given, what were they doing? Giving glory to God. I explained the whole thing. You explained the whole thing. Also you explain more than what I God. The whole preaching, I must have spoke for 40 minutes. Doesn't sorry. matter. No problem. No problem. Hallelujah. I don't want I don't want them to be. Yeah, I know that you got love for your people,
And in other words, you are saying you don't have love for my people, but I have love. No, not that. I want all the Singali people to know in detail. Praise God. I understand that. No problem. That's your passion. That's your zeal. That's your love for your Singali people. That's why you are doing it for such a long time. Because you are a Buddhist and you know that a person who doesn't know Jesus, what kind of torture it is. And when you don't know the word, your life is a torture. You want help and you don't know where to get help. You look to people for help and you find no help. The only person who can help you is the word of God. And what you went through, you don't want others to go through. That's why you are sharing every detail possible so that they can hear the word and change their life. Praise God. Hallelujah. When you understand somebody's heart, you understand what is the motive of this person. Okay? Yeah. Did I stop you? No, No. never. Praise God. See, when you are a woman, no, you will get tissue paper any moment you want. You go with men and say, do you have tissue paper? They don't have.